අයිබෝවන් ඇග්‍රී ආනන්ද YouTube නාලිකාවට අදත් ඔයව ආදරෙන් පිළිගනිමින් අද මම ඉන්නේ මීට මාස කිහිපයකට පෙර නම් පෙබරවාරි මාසේ 10 වෙනිදා වගේ මම 7 වෙනිදා මේ වීඩියෝ එක කළේ 10 වෙනිදා වගේ තමයි YouTube අපේ මගේ channel එකට අප්ලෝඩ් කළේ. ඉතින් ඒ සූදාගල අපේ කුරුවිට නිමල් චන්ද්‍රසේකර මහත්මයාගේ මේ ගේ මිදුලේ තියෙන පුරි channel එකක වගාවක තිබෙන අත්දැකීම් එක්ක. ඉතින් එදා අපි මේ එරත්න ඩාග්‍රීන් ප්‍රභේදය ඊටමත්ම හොඳින් කරල් හට ගන්න, ඒ වගේම හොඳ රසක්, ඒ වගේම පැහැයක්, සුවඳක් සහ මාකටයක් මිලක් තියෙන ප්‍රභේදයක්. ඉතින් මේක එරත්න ඩාග්‍රීන් ජම්බෝ ප්‍රභේදය. ඉතින් මේකේ තිබෙන අසිරියත් එක්ක සහ වගාවේ තිබෙන පරදායිතාවයත් එක්ක තමයි අද වාට මම කතා කරන්නේ. ඉතින් මේ වගාවට දැනට අපිට සිදු වෙලා තියෙන කාලරාමු, ඊළඟට වගාව ආරම්භ කරපු දවස, ඒ වගේම පළවෙනි අස්වැන්න අපි ඔබට මේක පෙන්නවා. ඊළඟට අද මේකේ විකසනය වෙලා තියෙන ආකාරය, වගාවේ මේක සාක අතර ව්‍යාප්තිය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ, මේ සියල්ල පිළිබඳව තමයි මේ පුංචි වීඩියෝ එකක් ගෙන මම අදහස් කළේ. ඒ වගේම තමයි ඔබට එරත්න ඩාග්‍රීන් ජම්බෝ මේ ප්‍රභේදයේ නයිමිරිස් පැල අවශ්‍යතාවයක් තිබේ නම් මට කතා කරන්න 077 451 37 75 077 451 37 75 මගේ දුරකථන අංකයට කතා කරලා පස්සේ ඔබට පුළුවන් මෙන්න මේ එරත්න ඩාග්‍රීන් ජම්බෝ පැල ලබා ගන්න. ඒක බාත් එක්ක කතා කරලා පස්සේ මම Tamanට යොමු කරලා මේ දේ ඔයාලට ඉෂ්ට කර ගන්න පුළුවන්. ඉතින් මේකේ තිබෙන සාර්ථකත්වයත් එක තමයි මම ඔයාලට හැම වෙලෙම කතා කරන්නේ, ප්‍රැක්ටිකලි කියන ප්‍රායෝගිකව අපි මේක අත්විඳින්න නිසා. හොඳයි. දැන් මේ වගාව මම නිමල් මහත්මයාත් එක්ක අපි නිරන්තරයෙන්ම කතා කරනවා අපේ කුරුවිට සූදාගල. ඉතින් මේ වගාවේ දැන් ගත්තොත් මේ පැලය මේ විදිහට අපිට බෑග් මත සිටවීම සහ ඒ වගේ මේ උළු කැටයක් මත ස්ථානගත කිරීම, ඊළඟට ජල පාලනය, ඒ කියන්නේ ජලය කළමනාකරණය කිරීම, ඊළඟට මේ වර්ධන විලාසය, ඊළඟට මේ ගහේ ප්‍රථම අතු බෙදීම සිද්ධ වීම, ඊළඟට ද්විතීයික අතු බෙදීම, ඊළඟට දැන් ඔබ දන්නා මේ කාලයත් එක්ක මේ ගහ විකසනය නැත්නම් වර්ධනය වෙන්නේ මේ විදිහට තමයි මෙයාගේ කැනපි එක නැත්නම් මේ බියන පතුරවා ගන්න. ඊළඟට දැන් මේක අපි දැන් මේ විදිහට හදනකොට තමයි එදා අපි මේකට සාමාන්‍ය ආධාරක ලණු භාවිත කරලා තිබුණා. දැන් මේකට ආධාරක ලණු භාවිත කරලා තියෙනවා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් මේ කරලක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 18 20 25 30 වගේ යනවා. මම ඔබට පහුගිය වීඩියෝ එකේදී කියලා පෙන්නනවා. අදත් අපි සාමාන්‍යයෙන් ග්‍රෑම් 5ක් 6ක් යනකොට ග්‍රෑම් 50ක් වගේ හැදෙනවා. එතකොට ලොකු පරදායිතාවක් අස්වැන්නක් අපි ලබා ගන්න පුළුවන්. ඊළඟට මේ සාමාන්‍ය මේන්ටේන් කටයුතු නැත්නම් පරිපාලන කටයුතු තාමත් පහසුවෙන් මේ කඩන්න ගියත් මේ කරට හරි ආසයි. බලන්නකො මේ මෙතෙන්දී යොමු කරන්න මේ මෙන්න මේ දෙබලට නැත්නම් මේ අත්තට දැන් මෙතන 1 2 3 4 5 6යි මේ විදිහට හොඳට කරල් හටගෙන තියෙනවා. දැන් ඒ වගේම මේ පැහිච්ච කරල් තිබෙනවා, ඒ වගේම මෝරණ කරල් තිබෙනවා, ඒ වගේම මල් තිබෙනවා, ඊළඟට ලපටි කරල් තිබෙනවා. ඉදිරියේදී තව මාසෙකින් විතර මෝරි මේරියටපත් වෙනවා. ඊළඟට දැන් මේ වගාව ගත්තොත් දැන් පොඩ්ඩ අපි එහාට ගියොත් මේ බලන්න දැන් මේ වගාවේ මේ සෑම කියන්නේ අත්තකම වගේ හොඳ කලදාවක් නැත්නම් හොඳ අස්වැන්නක් වාට දැක් ගැනීමේ හැකියාව තියෙනවා. මේ සඳහා මම අවධානය යොමු කරනවා. ඉතින් නිමල් මහත්මයාගේ ඒ අත්ගුණ නැත්නම් ඒ අත්දැකීම්, ඊළඟට අපේ ආශිර්වාදය, ඊළඟට අපේ මඟ පෙන්වීම, ඊළඟට මාත් එක්ක මේ ගමන යන අමිස් වගා කරුවන් එක්ක තිබෙන සංවේදීකම, ඊළඟ සහෘදත්වය, මේ සියල්ලත් එක තමයි මේ වැඩේ කරන්නේ. හරි. දැන් එහෙනම් ඔයාලට මම මේ අද මේ කියන්නේ ඇත්තටම ඔයාලට මේ මිරිස් කරන වගාකරුවෙකුට ඊටමත්ම හොඳ අස්වැන්නක් දැකවලා ගැනීමේ හැකියාව ලැබෙනවා. අපි මේ අස්වැන්න දැන් අවුරුදු කාලෙනේ. ඉතින් සුබ අලුත් අවුරුද්ද ප්‍රාර්ථනා කරනවා සැමටම. මේකවම මේ බක් මාසෙ අපි ඉන්නේ. දැන් වහින කාලේ. දැන් අදුතෙත් වෙන ලොකු ඇස්සක් වැස්සා. ඉතින් මේ වහින කාලයක් එක්ක දැන් අද මේ හිරු රශ්මිය තියෙන මධ්‍යහ්නයේ තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් එතකොට මේ කරන් නෙලීම කරන්න තියෙනවා. දැන් ඉදිරියේදී අවුරුද්දෙන් පස්සේ මාකට් එකේ නැත්නම් වෙළඳ පොලේ අපේ ගැනුම් කරුවන් ඒ ඉල්ලුවට පස්සේ අපිට සාමාන්‍ය මේක නෙලීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක හන්ද නෙලන්න පෙර තමයි මේ පුංචි වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මෙතන කාරණා කීපයක් සිද්ධ වෙනවා. දැන් මේ ටනල් එකක් නැත්නම් පොලි ටනල් එකක්, මේ හරිතාගාරයක්, ඒ කියන්නේ මේ විදිහට අඩු වියදමින් හදාගන්න යන කොස්ට් එකක් වියදමක් තියෙනවා. ඊළඟට තමයි මේකේ පිරිවැය නැත්නම් මේ කොස්ට් එක අපිට හොයාගන්න කොච්චර කාලයක් යනවද ඒක ලබා ගන්න පුළුවන්. අපේ ප්‍රධාන බේසික් එක නැත්නම් මූලාරම්භය තමයි මෙන්න මේ පස්මාද්‍ය සකසා ගැනීම, ඒ වගේ නිවැරදි වැරෑටි එක හොඳ පැලයක් සිටුවීම. ඊළඟට මේකේ මේන්ටේන් ඒ කියන්නේ පරිපාලන කටයුතු. ඒ කියන්නේ මේකේ තිබෙන කාර්යක්ෂමව පෝර භාවිතය, කුසි රසායන භාවිතය, දිරිනාශක භාවිතය සහ ස්වභාවික කුමි බලපෝද ජෛව පාලනය, මේ සියල්ලත් එක්ක අපි මේ වැඩේ කරගෙන යන්න වෙනවා. ඉතින් මේක තමයි නයිමිරිස් වගාවේ ආධුනික ඔබට, ඒ වගේම දැන් අත්දැකීම් තියෙන ඔයාලට
හොඳ අවස්ථාවක් තමයි මේකේ මේ අත්දැකීම් හොමාරු කර ගැනීම. ඒක තමයි මම නිරන්තරයෙන් මගේ වීඩියෝ හරහා කරන්නේ. ඉතින් ඔබ මෙතෙක් ඇග්‍රි ආනන්ද YouTube නාලිකාවට නවකෙක් නම් මගේ ඇග්‍රි ආනන්ද YouTube නාලිකාව subscribe කරලා මාත් එක්ක නිරන්තරයෙන් රැඳී සිටින්න කියලා ආදරෙන් මේක මම ඉල්ලීමක් කරමින් අපි එහෙනම් මෙතෙන්ට තව පොඩ්ඩක් යමු වෙමු. දැන් අපි මෙතන ස්පේස් එක නැත්නම් මේ පරතරය වගා රටාව පිළිබඳව අවධානය යොමු කරනවා. දැන් මෙතන මේ තනි පේලි සමාන නිමල් මහත්මයා මේ ගැන පැහැදිලි කරાવી තනි පේලි භාවිතා කරලා තියෙනවා. ඊළඟට මෙතන පරතරයක් තිබෙනවා, පැන දෙකක් අතර පරතරයක් තිබෙනවා, ස්පේස් එකක් තියෙනවා. ඊළඟට මෙයා හැදෙන්න තියෙන ඉඩ කඩ ඊටමත්ම නිරවුල් විදිහට මේ පරිසරයේ තියෙනවා. දැන් අපි හදිසියේ දියරිසනයක් අරගෙන මේ සඳහා ඇඩිරනාශකයක් වෙන්න පුළුවන්, නැත්නම් කුමිනාශ පලිබෝධනාශකයක් වෙන්න පුළුවන්. ඒක භාවිතා කිරීමේදී සමහරවිට මේ ටැංකි බැඳගෙන නැත්නම් අපිට මෙහෙම යනකොට මේ කරල් අතර දැවටිලා කැඩෙන්න පුළුවන්. අපිට මේ හරි අවධානයෙම දැන් මේ අත්තක් කැඩෙනවා කියන්නේ මෙතනින් ඛණ්ඩන වෙලා බිමට වැටෙනවා කියන අපිට අස්වැන්නේ ඉදිරියෙන් නැති වෙනවා. හරිද? ඒ නිසා මේ සියල්ල පිළිබඳව ඉතාමත්ම ආදරයෙන්, අවබෝධයෙන් සහ කැමැත්තෙන් තමයි මේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒකට එයාලට හානියක් නොවන ආකාරයට අපි මෙහි ඇවිදි ගැනීමේ කටයුතු පව කරන්න ඕනේ. ඉතින් මේක කවුරු කොහොම මොනවා කිව්වත් අපි මේ තනිපේලි ක්‍රමේ සාර්ථකයි කියලා නිමල් මහත්මයා යෝජනා කරනවා. හරිද? මමත් ඉදිරියේදී මගේ හර්තාගාරයක් දැන් ඉදි කරමින් පවතින්නේ. ඉතින් ඒ තුල වගා කිරීමේදී මේ වගා රටාවන් ඊළඟට මේ අත්දැකීම් ඔයාට ගේනවා. දැනට අපගේ උපදෙස් එක්ක ඒ වගේ අත්දැකීම් හුමාරුවත් එක්ක කරන මේ වගාවල් පිළිබඳව මේ අවධානය යොමු කරලා වලට මේ පිළිබඳව අදහස් දක්වන්නේ. ඉතින් මේක ඔයාලට බලන්න එන්නත් පුළුවන් අවශ්‍ය නම් නිමල් මහත්මයාට කතා කරලා ඒ දුරකථන අංකය මම පස්සේ යොමු කරන්න. අවශ්‍ය අයට පුළුවන් එහෙලා බලලා මේ පිළිබඳව අත්දැකීමක් ලබාගෙන නමිස් වගාවට යොමු වෙන්න. හොඳයි නිමල් අයියා අපි කතා කරමු දැන්ට මේ නයිමිරිස් වගාවේ අපේ බොහොම අත්දැකීම් තියෙන මහත්මයෙක් අපි මෙතන කරල් ටික පොඩ්ඩක් මේ අදත් කිරලා බලමු. දැන් මාගාව මේ කරල් දෙකක් තියෙනවා. දැන් මෙතනක් තියෙනවා දෙමින් තියෙනවා. ඒකට කොහොමද බලක් තියෙනවනේ. ඔව් දැන් අද නැවතත් අපි කිරලා බලමු 16යි 34යි 85යි ග්‍රෑම් 85යි කරල් 6යි 6100 කරල් 6ක ග්‍රෑම් 101ක් තියෙනවා. මොකද දැන් මේකේ මේරලා දැන් ඔබට පේන පොඩ්ඩක් ලපටිත් වැඩි. තව මොරන්න අවස්ථාවක් තියෙන දවස් 3-4ක් තියෙනට ඕනේ. ඒතර මේ තත්ත්වය තුල ග්‍රෑම් 101ක් අපිට පාඨාංකය දක්වනවා මේ මිරිස් කරල් 6. ඉතින් මේ පේනවනේ. හරි ඒ නිසා දැන් එතකොට මේකේ තිබෙන විශිෂ්ටත්වය තමයි මේ මිරිස් ඵලදායීතාවය නැත්නම් මේ මිරිස් වල ප්‍රමාණය සහ බර මේ සියල්ල හැමදාම එකම මට්ටමින් තියාගන්නට අපි නිවැරදි පෝෂක භාවිතය කරන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව නිමල්ලයි වාගේ මම අහන්න කැමතියි. දැනට නැවතත් මේ හරිතාගාරයට ගිය වියදම ඒක වියදම් පියවගෙන තියෙනවද? එහෙම නැත්නම් එතකොට මෙතන කොහොමද මේ පරතරය තියෙන්නේ? මේකේ තියෙන අත්දැකීම මොකක්ද? ආනන්ද මහත්මයා අපේ මේකේ පරතරයේ පවත්වාගෙන තියෙනවා මම මේ අතට අඩි 4ක් තියලා තියෙනවා. එතකොට අපේ ඩබල් පේලි ක්‍රමයේදී මම ලොකු අවාසියක් දැක්කා. මේ පේලි දෙක එකතු වෙනකොට මේ මැද ටිකේ ඇතුළේ වල හැදෙන්නේ නැහැ. දැන් මේකේ සාමාන්‍යයෙන් අපේ එක ගහකින් ග්‍රෑම් 350 400ක් විතර යන්න පුළුවන්. මේ ටික පැහුනොත් එමේ එක ගහකින් සාමාන්‍ය මේ ග්‍රෑම් 18ක් 20ක් 25 බර කරල් තියෙනවා. ඒ වගේ කරල් 15ක් 20ක් 25 කඩන්න පුළුවන් ගසුත් තියෙනවා. එතකොට ගහකින් ග්‍රෑම් 500ක් වගේ යන්න පුළුවන් මහත්මයා. මේ අපේ රත්න ඩාග්‍රේන් ජම්බෝ කියන ප්‍රභේදයේ වගාවේ මාස 10ක් වගේ කාලයක් තුනේ ගහකින් උපරිම කිලෝ 10ක් විතර ගන්න පුළුවන් කියලා තමයි මගේ මට දැන් අත්දැකීම් වලින් ලැබිලා තියෙන්නේ. කිලෝ 8ක් 10ක් කොහොමද ගන්න පුළුවන් හරිතාගාරය ඇතුලේ එලිමහන් වගාවේ කිලෝ 5න් එහා යන්න පුළුවන් අපිට. ඔව් ඊළඟට මට දැන් තවත් මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. මේ ගස්වල උස යාම් පිළිබඳව අපි අදහස් දක්වනවා. ඒ කියන්නේ අපින් අහනවා මගෙන් අහනවා. ඒතර මේක කොච්චර වගේ උසට දැනට වගේ අත්දැකීම් තියෙද මේ ගහ වර්ධනය වෙනවද? අපේ මහත්මයා අනික් ප්‍රභේදات එක්ක බලනවා මම ගොඩාක් වර්ගව හොඩ්ඩා ගන්න අපේ ඩාග් ග්‍රේන් ඒවා කළා. ඒවා සෙනිකව උස යනවා. එතකොට අපේ මේකේ වැඩි අස්වැන්නක් දෙනවා. මේ පුරුක් අතර කෙටි දුරක් තමයි අපේ මේ රත්න ඩාග් ග්‍රේන් කියන ප්‍රභේදය හැදෙන්නේ. මේ පුරුක් අතර සාමාන්‍ය අඟල් 2මාර මේ අඟල් 2.5මාර. වෙනේ නෑ අඟල් 4 5 6 විතරක් යනවා වතුල තියෙනවා. මෙතන සාමාන්‍යයෙන් මේ හෙවණක් තියෙන තැනක් සදම අවුව නෙමෙයි. ඒ වුණාට මෙතන රුපියල් 80000ක් විතර කරලා වරකඩි 400යි මහත්මයා මම ගහලා තියෙන්නේ. මාස දෙකේදී මම අරන් තියෙනවා 83700ක්. ඔව් මාස දෙකේදී 83700ක මුදලක් උපයාගෙන තිබෙනවා. පෙළ 80000ක විතරයි මේ සඳහා වැය වෙලා තියෙන මේ හරිතාගාරය ඉදි කරන්නට. ඉතින් ඔයාලට පේනවා ඊටාත්ම කිටි කාලයක් තුලදී මේ වගාවේ අස්වැන්න ලබා දෙනවා. හොඳින් නඩත්තු කළොත් ඒ වගේම තමයි ඒ අස්වැන්න ලබා දෙනකොට ඊටාත්ම සතුටින් මේ දේ කරන්න පුළුවන්. ඉතින් මේක කරගන්න නම් නයිමිරිස් වගා කරන ඔයාලට මෙහි පෝෂක භාවිතය, පෝර භාවිතය ඒක කොහොමද කරන්න කියලා බලමු. දැන් මේක එකිනෙකාට වෙනස්. දැන් සමහරට මම ඔබට යෝජනා කරන විදිහට නොවෙන්න පුළුවන් එක එක්කෙනෙක් අත්දැකීම් මේක පෝෂක භාවිත කරන මේක නිමල් අයියා අපිට කියන්න කොහොමද දැනට මේක භාවිතා කරන්නේ කොහොමද? ඔව් දැනට මහත්මයා මම මුලදී නම් ඉවරලා මේකේ ග්‍රෑම් එකක් සාමාන්‍යයෙන් 4කට ග්‍රෑම් එක වැටෙන්න වගේ ගියේ. දැන් මම මේකේ තාම පාවිච්චි කරන්නේ
ග්‍රෑම් දෙකක් ගස් තුනකට වැටෙන්න වගේ. මොනවද? ඇල්බර්ට් සොලියුෂන් එක. K44 එක ග්‍රෑම් එකක් යනවා. කැල්සියම් අඩු දෙද්දම කැල්සියම් එක සතියකට ග්‍රෑම් දෙකක් යනවා දවස් දෙකක්. ඒ කැල්සියම් එක දාන්නේ වතුර දිය කළා. කැල්සියම් එක දිය කළා සතියකට දවස් දෙකක්. මිලි කීයක් විතර වැටෙන්න දානවද අපි? සාමාන්‍යයෙන් මම ඕකට දානවා මිලි 200ක් විතර වගේ ප්‍රමාණයකට. සාමාන්‍ය යෝගට් කප් දෙකක වගේ ප්‍රමාණයක් දාපුවාම හරි. ඔව්. එතකොට මහත්මයා මම කැල්සියම් එක ග්‍රෑම් දෙකක් යනවා. K44 එක සතියකට ග්‍රෑම් එකක් යනවා. ඇල්බර්ට් එක ග්‍රෑම් 3ක් යනවා. K44 ස්ප්‍රේ කරනවද බිමට දාන්නේ? බිම් පොට් එකට දාන්නේ. මම ස්ප්‍රේ කරන්නේ මම කිසිම දෙයක් ස්ප්‍රේ කරන්නේම නැහැ. ක්‍රිමිනාශක ලීටනාශක විතරයි ස්ප්‍රේ කරන්නේ. ඔව්. හරි. එතකොට අපිට දැන් ඔබ දැන් මතකයිනේ ඇල්බර්ට් සොලියුෂන් භාවිතා කරන ආකාරය ඊළඟට K44 කියන්නේ පොටෑසියම් ලඟ පොර භාවිතාව ඊළඟට කැල්සිනේට් භාවිතාව කැල්සියම් පොර ලබා දෙන හැටි ඊළඟට අපි ටාගට් පොර කොහොමද මේකට දානවා නම් ඔබ ටාගට් පොර මහත්මයා මම සතියකට ග්‍රෑම් එකක් දිය කළා ඉවරලා පොට් එකකට ග්‍රෑම් එක භාග වැටෙන්න දාන්නේ දැන් මෙතන ගස්ස ඒකත් මිලි 200ක වගේ මිලි 200ක් ග්‍රෑම් 40ක් දිය කළා පොට් 40ට දානවා දිය කළා. ඔව් මෙතන පොට් 40යි තියෙන්නේ. කියන්නේ අපි බඳුන් ගත වගාවේදී 40යි මෙතන තියෙන්නේ වර්ග අඩි 400ක. හරිනේ? ඔව් 400කට 40යි තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා. එතකොට මේ ස්පේස් එක නැත්නම් පරතරය පිළිබඳ කතා බහ කරලා ඊළඟට මේක අස්වැන්න ගැන කිව්වා. ඊළඟට මාස දෙකක් වෙන කෙටි කාලයක් තුළදී රුපියල් 83000ක මුදලක් වාගෙන තියෙනවා. උපයාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 1200ට 1300ට වගේ අපි මේ දවස්වල මිල ගණන් අපිට උච්චාවචනය වෙනවා. අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ වර්ගයේ ඇත්තටම අපිට ඕනෑම වෙළඳ පොලක වෙළඳ සැලක දැක්කොත් ඒක මිලදී ගැනීම කරනවා. ඉතාමත්ම හොඳ ප්‍රභේදයක්. අපේ රත් ඩාග්‍රීන් ප්‍රභේදය මා ඔබට හඳුන්වා දුන්නා. අපේ ගොවි මහත්තුන් එක්ක අත්දැකීමත් එක්ක අපේ අතීතේ ඉඳන් අපේ ප්‍රදේශයේ වගා කරු ප්‍රභේදයක්. ඉතින් මේක විකසනය වෙලා මේක ඉතා හොඳින් දැනට අපිට අස්වැන්න ලබා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඔයාලට මේ පෙන්වුවේ එකයි ඔයාලට ආසයි දෙන්න. ඉතින් ඒ අනුව අපි මේ වැරැටි නැත්නම් මේ ප්‍රභේදය අපිට එලිමහනේ වගා කරන්න පුළුවන්. එලිමහනේ කරන්න පුළුවන් මහත්මයා මම එලිමහනේත් වගා කරලා තියෙනවා. එතන ගස් 80ක් වගා කරලා තියෙනවා. ඒකෙත් දැන් පරිමාව මේ හා සමාන ආදායමක් එනවා එලිමහනේ. අපිට එලිමහනේ පොඩි පාඩුවක් වෙන්නේ අපිට අර දිලීනාශක ක්‍රිමිනාශක පොඩ්ඩක් වැඩිපුර ගහන්න උනාට අපි මේකට පොල්ටන් එකකට වියදම් කරන වියදම් බලුවට පස්සේ එලිමහන වගාව ලාභයි. ඔව් වියදම් මූලික වියදම අඩුයිනේ. අන්න ඒකයි. ඒක තමයි අපි එලිමහන වගාවත් මම මෙතෙන් එකතු කරන්නේ තා පොඩ්ඩකින් මේ වැරැටි මෙතන මේ ප්‍රභේදයේ මේ රත ඩාග්‍රීන් ප්‍රභේදයේ මේ එලිමහනේ වගාව මේ වීඩියෝ දෙකම ඔයාලට බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ දෙකම මගේ තියෙන පෙබරවාරි මාසේ 10 වෙනිදා YouTube එකේ මගේ එක්දාන YouTube එකේ වීඩියෝ තියෙනවා. ඉතින් ඒක අනුව දැන් ඔයාලට මම අපි බොරු කරන්නේ නැහැ. මේක විකසන වෙන ආකාරයත් එක්ක නැත්නම් මේක වර්ධනය වෙන ආකාරයත් එක්ක සහ කාල රාමුවත් එක්ක අපි ලබා ගන්නවා අස්වැන්න ඊළඟට මේක පාලනය කර ගැනීමේ ක්‍රමවේදයන් මේ සියල්ලත් එක්ක තමයි මේ ඔයාලට මේ පණිවිඩය ලබා දෙන්නේ. එහෙනම් තව පොඩ්ඩකින් අපි එලිමහන් වගාවේදී හමු වෙමු. හරි එහෙනම් මම දැන් මේ ගත කරන්නේ එරත් ඩාග්‍රීන් ජම්බුරු ප්‍රභේදයේ එලිමහන් වගාවේ. දැන් කෙනෙකුට යම්කිසි තර්කයක් තියෙන්න පුළුවන් හරිතාගාරය තුල පමණයි මිරිස් කරන්න පුළුවන් කියලා. නැහැ අපිට පුළුවන් ඕපන් පරිසරය නැත්නම් මේ එලිමහන් වගාවක් හැටියටත් මේ ඒ ප්‍රභේදයෙන් වගා කරන්න. හරිද? ඊළඟට අනිකුත් ප්‍රභේද වගා කරන්නත් පුළුවන්. ඒ රත ඩාග්‍රීන් ප්‍රභේදය මේ අපි මම හඳුන්වලා දුන්නු ප්‍රභේදයේ තමත්ම හොඳින් එලිමහනෙත් වගා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මේ ඔබ දන්නවා මේ බක් මාසෙ. ඒ කියන්නේ වහින කාලීත්‍රික මෝසම් සක්‍රිය වෙන කාලය. දැන් අප අද උදේත් හොඳ වැස්සක් වැස්සා. ඊළඟට දැන් ආලෝකය ලැබෙනවා. දැන් අවු වැටලා තිබුණේ. ඉතින් එතකොට මේ රස්ණය නැත්නම් උෂ්ණත්වය, තෙතමනය මේ සියල්ලත් එක්ක පොරබදින මිරිස් ගහක් අපිට හදන්නේ කොහොමද? ඒක තමයි දැන් මම මේ කතා කරන්නේ. දැන් ඔයාලට මේ වගාව මම පසුගිය පෙබරවාරි මාසේ 10 වෙනිදා මගේ වීඩියෝ එකේ තියෙනවා අපේ නිමා චන්ද්‍රසේකර මහත්මයාගේ ඉරත් ඩාග්‍රීන් ප්‍රභේදයේ එලිමහන් වගාව. දැන් මෙතන වර්ගාඩි 1000ක ඕපන් වගාවක් තමයි තියෙන්නේ. අපි ගත්තොත් මේ පැත්තට මේ වට ප්‍රමාණය ගත්තොත් වර්ගාඩි 1000ක් තියෙනවා. ඒතර පැල මෙතන තියෙනවා 80ක්. දැන් අපි අතන අපි පොලිටනල් එකේ අපි ගත්තේ වර්ගාඩි 400 පැල 40යි. හරි දැන් මෙතන වර්ගාඩි 10ක අපි 80ක් තියලා තියෙනවා. දැන් මෙතනත් අපි ඇත්තටම තනි පීලි ක්‍රමය තමයි කියලා තියෙන්නේ. මෙතන අපි පොඩි වෙනසක් කරලා තියෙනවා. අපි පැල දෙකක් අතර පරතරය ටිකක් වැඩි කරලා තියෙනවා. අඩි 3මාරක් විතර වෙන. ඒ වගේ මේ අතරත් අඩි 4ක් විතර 4මාරක් විතර අරන් තියෙනවා. දැන් බලන්න මෙන්න මේ ඉඩකඩ. නැත්නම් මේක තව මීට වඩා පැල ප්‍රමාණයක් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. නමුත් අපි එහෙම දාලා මොකටද කියලා මටත් හිතෙනවා. ඒ නිසා අපි හැම වෙලේම බලන්න ඕනේ. ඒ කියන්නේ මේ බකට් එක නැත්නම් මේ පොලිතින් කවරේට පවා යන කොස්ට් එක වියදම අඩු කර ගන්නට ඕනේ. ඒ වගේම ලොකු පළදායි අස්වැන්නක් අපි ලබා ගන්නට ඕනේ. ඊට පස්සේ මෙයාට හැදෙන ඉඩකඩ ලබා දෙන්නට ඕනේ. අපිට මේන්ටේන් පරිපාලන කටයුතු කරන්න මෙතන ඉඩකඩ තියෙන්නට ඕනේ. ඒ නිසා මම හැම වෙලේම ඔබට යෝජනා කරන්නේ මේ රත් ඩාග්‍රීන් ප්‍රභේදය නැත්නම් මේ ප්‍රභේදයක් වෙන්න පුළුවන් මේ මිරිස් කහ හොඳට වැවෙනවා. දැන් අපි සාපේක්ෂව ගත්තොත් දැන් හරිතාගාරය තුළ අධික උෂ්ණත්වය ඒ හීට් එක ඊළඟට ඒ තියෙන සාධකත් එක්ක ගහ උස යනවා. ආලෝකයත් එක්ක හොයාගෙන UV කිරණත් හරහා ලැබෙන ආලෝකයත් එක්ක ගහ උස යනවා. දැන් මෙතන ගත්තොත් මේ එක හා සමාන වගාවක්, එකම කාලේ කරපු වගාවක්. දැන් මේක සාමාන්‍යයෙන් දැනට උස අඩි 4මාරක් වගේ තමයි තියෙන්නේ. දැන් අරක මටත් වඩා උස තිබුණා අපේ හරිතාගාර වගාව.
ඊළඟට දැන් මෙතන තියෙන තවත් ගැටලුවක් තමයි දැන් ඔයාලට මේ දවස්වල වහිනවා. වහිනකොට මේ පස් මාධ්‍ය නිරන්තරයෙන්ම මේ තිතමනේ රැඳෙනවා. දැන් අද නම් වැස්ස දැන් බැහැගෙන ගිහලා තියෙන්නේ. ඒතකොට රැඳෙනවා. ඒතකොට මේක පැල කුඩා කාලේදී අපිට සමාජ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ නිරන්තරයෙන් වහිනකොට. හරිද? ඒ නිසා ඒකටත් අපි උත්තරයක් තව පොඩ්ඩකින් කියා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඒක ඔයා අත්දැක බලන්න. හරිද? ඊළඟට දැන් මේකේ තව ප්‍රශ්නයක් තමයි අපි නිමල් මහත්මයාත් එක්කත් කතා කරමු. නිරන්තරයෙන් එලිමහන් වගාවේදී දැන් ඔබ දකිනවා ඉන්සෙක්ට් දැල් කුණු විකාරසක දැල් අපි පාවිච්චි කරලා නැහැ. හරිද? මේ සේඩ් නෙට් එකක් ගහලා තියෙනවා. ඊළඟ උඩට මේ දැලක් භාවිතා කරලා තියෙනවා මේ කුරුල්ලන්ගෙන් ආරක්ෂා කරගන්න. ඒක කුමී සතුන්ගෙන් නෙමෙයි. කියන්නේ මේ පලිබෝධයෙන් නෙමෙයි. අපිට තියෙන හානි කරන අනෙකුත් විශාල සතුන්ගෙන් ආරක්ෂා කරගන්න තමයි තියෙන්නේ. එතකොට එහෙනම් දැන් මේ වගාව නිරන්තරයෙන්ම පැලමැක්කා, කුඩිත්ත, මයිටාවා, සුදු මැස්සා ඊළඟට අවුලක පොර වගේ පත්ත කනින සත්තු මේකට එන්න පුළුවන්. ඉතින් මේක වළක්ව ගන්නටත් අපි කරලා තියෙනවා අපේ පොලිතින් දවට නැත්තම් අර ඇලෙන සුළු පොලිතින් කුමි පලිබෝධයෙන් විනාශ කර ගැනීම සඳහා අපි උගුලක් හැටියට මෙතන අපි අටවලා තියෙනවා. ඒකත් මේ අපි දකිනවා. දැන් මේවා සාමාන්‍යයෙන් ඔයාලට කරන්න පුළුවන්. ලොකු වියදමක් යන්නේ නැහැ. නිමල් මහත්මයාගෙන් අහමු. දැනගමු ඉතින් අපේ උපදේශ එක්ක ඒ වගේම එතුමාගේ අත්දැකීමත් එක්ක එතුමාගේ සොයා බැලීමත් එක්ක එතුමාගේ ට්‍රයල් නැත්නම් අත්හදා බැලීම එක්ක තමයි අපි මේ වගාව දිනෙන් දින වාට මේ අප්ඩේට් කරන්න. ඒ කියන්නේ ආපත්කාලීන කරන්න වාට දැනුම ලබා දෙන්න. දැන් මේක බලන්න දැන් මේ බලන්න මේකේ මේ ලැබෙන සත්තු එන සත්තුන් විශාල ප්‍රමාණයක් මේකේ රැඳෙනවා ඇලෙනවා. හරිද? එතකොට මේක දැන් සාමාන්‍ය සුදුමැස් වගේ සතෙක් අපිට මේ ඒත් ඉන්නවා. හරිද? මේ මව් සතෙක් මේක ඇලෙනවා කියන්නේ එයාගේ සම්පූර්ණ එයාගේ ජීවන රටාව එතනින් එහාට ඉවර වෙනවා. හරිද? විනාශ වෙනවා. එතකොට අවුලක පෝර කුමියා මේකේ රැඳෙන්න පුළුවන්. මොකද මේ කහපාට ආකර්ෂණ වෙනවා යාලා. ඒ ආකර්ෂණවත් එක්ක මේක ඉතින් ඕපන් වගාවෙත් පුළුවන්, ටනල් වගාවෙත් පුළුවන් ඔයාලට මේක භාවිතා කරන්න. හැබැයි මේකේ කාලයක් වෙනවා. කාලයත් එක්ක මේක රැළෙන සුළු ගතිය නැති වුණාට පස්සේ අපිට වැඩක් වෙන්නේ නැහැ. එතකන් අපිට මේක පොඩි වේදමක් තියලා ආදාමත් එක්ක මේක කරන්න පුළුවන්. හරි. ඒක මම මේ විදිහට කියලා ඊළඟට මම තව පොඩ්ඩක් කාරණාවක් යොමු කරනවා. පෙනිමල මහත්තයන් එක්ක කතා කරන්න පෙර. දැන් අපි මේ විශේෂයෙන්ම තෙතමනයත් එක්ක හරිද ඊළඟට හීට් එකත් එක්ක සතුන්ගේ හානිය සහ රෝග එනවා. රෝග තමයි විශේෂයෙන්ම එනවා පාදස්තයේ කුණු වීම නැත්නම් බැක්ටීරියා හිටු මැරීම එන්න පුළුවන්. අපි ඒකට කරන්න ඕනේ ජීවනවරණය කරපු පස්මාද්‍යයක් භාවිතා කරන්න පුළුවන්. මම ඉදිරියේදී මේ පිළිබඳව වීඩියෝ මාලාවක් ගෙනින් බලාපොරොත්තුවක් තියෙනවා. නිවැරදි ආකාරයේ පස්මාද්‍ය ජීවනවරණය කරගෙන ඊළඟට මේ පැලයක් කොහොමද හදාගන්නේ කියලා. ඒ කියන්නේ බකට් එක පුරව ගන්නේ කොහොමද කියලා අලුත් ක්‍රමවේදයක් එක්ක යනවා. හරි? ඒක මම ගෙන්න. ඊළඟට එනවා මෙයාලට හැදෙන රෝග. රෝග ගත්තාම දිලීර රෝග විශේෂයෙන්ම ෆංගස් ඒ කියන්නේ ෆියුසේරියම් ඇන්ත්‍රැක්නෝස් වගේ දිලීර මේකට ඇටැක් කළා මේ ග්‍රහණය වෙලා මෙයා විනාශ වෙනවා විශේෂයෙන්ම ඇන්ත්‍රැක්නෝස් වෙනවා මේ විශේෂයෙන් මේ ගෙඩි එක දැන් අපි බලමු මේ මොකද හැදිලා තියෙන ගහක් ගාවට යනකො මේ බලනකොට දැන් මේ අත ගත්තොත් අපි ගෙඩි 10 15ක් දිගටම තියෙනවා මේ හරිද අපිට සතුටේ මේවා පෙන්නන්නේ ඔයත් මේ වගේ අස්වැන්න ලබා ගැනීම තමයි මගේ බලාපොරොත්තුව ඉතින් මේ ගහ ගත්තොත් ඉතාමත්ම බරයි මේ ගහ කිල්ල ගත්තොත් සාමාන්‍යයෙන් කිලෝ 10කට කිට්ටුව තියෙනවා හරිද අස්වැන්න නෙමෙයි ගහත් දෙක බර හරිද අර බකට් එක නැතුව එතකොට මෙයා හරි අමාරුයි මේ විදිහට රැඳෙන්නට ඒක හන්ද අපි අනිවාර්යයෙන්ම ආධාරක සැපීම කරන්න ඕනේ එලිමහන් වගාවේ වගේම ටනල් වගාවේ දැන් මෙතන එතකොට අපි දැන් ආධාරක සැපයීම නිමල් මහත්තයා කරලා තියෙන මේ විදිහට මුලින්ම පොඩි කාලේ මේ පැලේ හදාගන්න කාලේ අපි පැලේ සාමාන්‍ය ලොකු වෙනකොට මේ වගේ අජීවී ආධාරකයක් පැලවෙනති ආධාරකයක් හිටවලා එයා රටේකට ඉදාලා බැඳලා අපි මේව නරත්තු කරගෙන ගියා දැන් ඒක අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ ඊළඟට අපි දැන් මේක මේ තුල ආධාරකයේ සිටවන්නේ නැතුව අපි මේ බිම ඒ කියන්නේ පොළවේ ඉස්තර පොළවේ භූමියේ මේක හිටවලා අපි මේ ඉලියක් මේ විදිහට හිටවලා මෙයා මේ ආධාරකයට සරි කරලා තියෙන්නේ මේ වැටීම වළක්වන්න. ඊළඟට අපි මේ විදිහට මේ නූල් ඇදලා තියෙනවා මෙයාගේ මේ පාර්ශ්වික අතු මේ බිමට පතිත වීම නැත්නම් මේ එහාට මෙහාට සෙලවීම තුල කැඩීම නැත්නම් මේ අස්වැන්න මේ බලන්න මේ අත ගත්තොත් මෙයා බර වෙනවා මේ. ඒතකොට අපි එහා පැත්තට එක යන්න වෙනවා නූල් පොටක් වගේ යන්න වෙනවා නැත්නම් කඩා වැටෙන්න පුළුවන් ඒ බර. එතකොට ඒ ආධාරක සැපීම අනිවාර්යයෙන්ම කරන්න අපිට යන්න පුළුවන් විදිහට. හරිද? ආධාරක සැපයන්නට ඕනේ. ඊළඟට මේක තවත් වැදගත් දෙයක් තමයි මේ ආධාරක සැපයම දැන් මේ ගත්තොත් ලාඩප්පලිය ග්ලිසීඩියල් හිටවල තියෙන්නේ එයා පැලවෙනවා. හරිද? එයා වැස්සත් එක්ක ආලෝකයත් එක්ක ලැබෙන සාධකත් එක්ක පැලවෙනවා. එතකොට අපි ඒකත් ඉතින් ඉරණතේ නඩත්තු කිරීම කරන්න වෙනවා. දැන් මේක නිමල් මහත්තයා කඩලා දාලා තියෙනවා අපි කීප මේ තියාගත්ත මේ වැඩි පෙන්නන්න. එතකොට ඒක නඩත්තු කරන්න ඕනේ නැත්නම් මේක හෙවණ වැඩිවීම සිද්ධ වෙන්න පුළුවන් මේ ආධාරකය පැලවීම නිසා. දැන් ආධාරක මේ අත ගත්තද මේ බලන්න මම උදාහරණ පෙන්නන්න. මේ ආධාරකේ මේ විදිහට මේ ලියනවා.
හරි. එතකොට මේකෙත් හේවන්න බැරි වුණා තමයි මේකෙත් අර ක්‍රමයෙන් අපිට පරිබෝධයකින් රැඳෙන්න පුළුවන්. එතකොට මේක පෝරක් තමයි අපිට. නමුත් අපි ඒක සිටවන්නේ වගාවක් හැටියට මෙතන ආධාරක සපයා දීමේදී ඉතින් අජීවී ආධාරක ගන්න පුළුවන් ගොඩක්ම හොඳයි. ඒක ඉතිවාට ලැබෙන ආකාරයට. ඊළඟට මම නැවත රෝග වෙත යමු වෙන්නම්. දැන් මම කිව්වාට ෆියුසේරියම් සහ ඇන්තැක්නොස් රෝග අපිට එනවා කියන රෝගයක් හැටියට මේ වහින කාර්යයේදී. දැන් මේ බලන්න මෙන්න මේ ගහගත්තොත් මම මේ උදාහරණයක් මම තියාගත්ත මේක. අනික් ඒවා නිමල් මහත්මයා භාවිතා කළා මේ අපි මේ ගස් දෙක තියාගත්තා. අපි ඒකට හෝමායි නැත්නම් ක්ලෝරොතැරුනිල් ටොක්සින් වගේ දිලිනාශකයකට යන්න පුළුවන්. අදාළ මාත්‍රාවත් එක්ක ඒ දිලිනාශකය ස්ප්‍රේ කරන්නට ඕනේ උදෑසන කාලේ මේ වගේ ආලෝකයේ තියෙන වෙලාවක පත්‍රයේ පින්නේ නැති වෙලාවක ස්ප්‍රේ කරාට පස්සේ නැත්නම් විසුරුම් ආකාරය ලබා දුන්නාට පස්සේ මේකේ මේ පතිත වීම තුල අර දිලීර බීජාණුව විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ තැම්පත් වීම නොවෙන්න පුළුවන්. එතකොට මේක ව්‍යාප්තිය අඩු වෙනවා. දැන් මේ ලිකිරි කුණු වීම ගොඩක් අයට එනවා. හරිද? මට නිරන්තරයෙන් මගේ YouTube නාලිකාව හරහා රැඳී සිටින හිතවතුන් අහන්නේ මේකට මොකද්ද කරන්න කියලා. ඉතින් මේක ආවට පස්සේ ඇත්තටම මේකේ සම්පූර්ණම මේ දිලීර බීජාණු ගමන් කළා මේ පටක හරහා මේ සම්පූර්ණ විනාශ වෙනවා. දැන් මේක රිකිල්ලෙන් කුණු වෙලා යනවා. ඊට පස්සේ මේක ඇත්තටම මේ වගේ මේ කඳට එන්න පුළුවන් පොළොම් ලප වගේ කඳට එනවා. ඊට පස්සේ කඳට ඇවිල්ලා මේක ගහේ අභ්‍යන්තරයට කාදනය වෙනවා. ඊට පස්සේ මේ අභ්‍යන්තරය සම්පූර්ණ විනාශලා මේක බටයක් වගේ හැදෙනවා. ඊට පස්සේ මේක මෙහාට ඇවිල්ලා අපිට පෙන්නනවා මේ අග්‍රස්ත අංකුර තුලින් නැත්නම් මේ අතු තුලින් ඊට පස්සේ එයාලා මෙන්න මේ විදිහට අග කුණු වීම සිද්ධ වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් නයිමිරිස් වගාවේ අපිට තියෙන දැවන්ත ප්‍රශ්නයක් ඇන්තැස්නොක් සහ ඔය විකිලි කුණු වීම. ඒ කියන්නේ ඊට පස්සේ බැක්ටීරියා හිටු මැරීම ඊළඟට පාදස්ත කුණු වීම මේ තියෙන දිලීර හානි ටික. ඉතින් මේක වළක්වා ගැනීමත් ඔයාගේ දැන් අත්දැකීම් සහ දැනුමත් එක්ක සහ උපදේශකත්වයෙන් කාගේ හරි කරන්න ඕනේ. ඊළඟට දැන් මේ පත්‍රයක් ගත්තොත් දැන් මේ පත්‍රය ගත්තොත් දැන් මේක ඇත්තටම මේ රෝගයක් නෙමෙයි. මේක ස්වභාවිකව මේ ගහේ අර අපි වගේ ඒ ගහ මෝරන් පත්‍ර ඉවත් කරනවා. හරිද? සෛල විභාජනයත් එක්ක යා වර්ධනයත් එක්ක ඒක ඉවත්. දැන් මේ ඉවත් වීමට සුදුසු කොළයක් ඉවත් කිරීමට සුදුසු කොළයක්. දැන් මේ කොළෙත් ඒ වගේ. දැන් මේක රෝගයක් කියලා දකින්නට එපා. සමහර අවස්ථාවලදී අපිට මේ වගේම කොළ දකින්න පුළුවන් මේ උඩ ප්‍රදේශේ. හරිද? එහෙම දැක්කහම මේක ගොඩක් අය මගෙන් අහනවා මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට එක දෙයක් වෙනවා පැලැමැක් වගේ හානිය අධික වවොත් එතකොට එයාලා මේ සාකේ මේ පත්‍රවල හරිත අප්‍රේල් කොටස් උරා ගන්නවා. ඉසුරා බොනවා. එතකොට ඒක උරා බීම නිසා මේ කොටස් උරා බීම නිසා හරිත අප්‍රේල් නිෂ්පාදනය වෙන්නේ නැතුව මෙන්න මේ වගේ කහ පාට වෙනවා. එතකොට එහෙම කහ පාට වෙලා යාර ජීවත් වෙන්න බැරි වුණාම කොලේ හල්ලා දානවා. දැන් මේ කොලේ ඒක නෙමෙයි. හරිද? මේක ස්වභාවිකව හැලෙන කොලයක්. දේවයි කොල ගත්තොත් දැන් මෙතන මේ වගේ තියෙනවා. මේ වගේ ගහක අලුත් දණු නිෂ්පාදනය වෙනකොට වර්ධනය වෙනකොට එයාලම ස්වභාවිකව හලලා දානවා. ඒක සාමාන්‍යයෙන් ජෛවික සාධකයක්. ඒ කියන්නේ ගහක ශාක විද්‍යාත්මක කාරණාවක්. හරිද? ඒක වර්ධවා තේරුම් ගන්න එපා. ඒකත් මම කියන ගමන් ඊළඟට මේ දිලීර හානි වෙන දිලීර කොටස් තියෙන විශේෂයෙන්ම මේ ශාක කොටස්, ශාක පත්‍ර, ඒ වගේම ගෙඩි මේවත් මොකක්වත් මේ ශේෂ්ත්‍රය දාන්න එපා. ඒවා සියල්ලම ඉවත් කරන්න. මොකද දිලීර බීජාණු වියප්ත වෙන්න පුළුවන්. ඒවා ඔයාලා ඉතාමත්ම හොඳින් ඉවත් කරලා ශේෂ්ත්‍රයෙන් පිටට දාන්න නැත්නම් පුනුස්සර දාලා විනාශ කරන්න කියලාත් ඔයාගෙන් මේ අනුවම ඉල්ලීමක් කරනවා. ඉතින් මම නැවත මේ වගාවේ අවධානය යොමු කරනවා. දැන් මේ ඔයා දකිනවා දැන් මේ වෙලාවේ මේ ගස් 80 තිබෙන සාර්ථකත්වය. ඉතින් මේ ගහකින් ලැබෙන කිලෝ ප්‍රමාණය, ඒ වගේම මේ බර මම ඔයාලට පෙන්වනවා මේ ඉරපේ දාගෙන ජම්බුරු ප්‍රභේදය. දැන් මේ බලන්න මෙන්න මේ කරල් සමවිත වාගේ අවධානය යොමු කරන්නකො මේ. දැන් මෙතන කරල් 1 2 3 4 5 6 7 8 9 මෙතන පොඩි ඒවාක් තියෙනවා. හරි. 9ක් විතර මෙතන තියෙනවා. ඉතින් කරල් 9ක් කියන්නේ මම කිව්වා කරල් 5ක් 6ක් යනකොට ගෑම් 50ක් ඇතුළත. ගෑම් 50ක් මේ අත්ෙන් කඩන්න පුළුවන්. හරි. එතකොට මේ තවත්තකට ගියොත් තව ගෑම් 50. එතකොට ගෑම් 200 250 300 සමහරට අවස්ථා ගෑම් 500 පවා අපි මේ වර්ධනයත් එක්ක මේ ගහකින් අස්වැන්න හැරි නෙලා ගන්න පුළුවන්. ඉතින් මෙහි රසබර අත්දැකීම සහ ඒ වින්දනය සහ ඒ සතුටත් එක්ක නිමල් මහත්මයාගේ දෙසට යමු මේ ඕපන් වගාවේ නැත්තම් මේ රට ඩාගන් ප්‍රභේදයේ එලිමහන් වගාවේ තිබෙන අත්දැකීම් පොඩ්ඩක් කියන්නකෝ මේකම. මහත්මයා මේකේ මගේ ටනල් එකට යන වියදමට අපිට මෙතන මූලික වියදම අඩු වෙලා තියෙනවා. අරකෙන් අපිට මේකේ තියෙන අවාසිය තියෙන්නේ වැස්සොතින් පොඩ්ඩක් දිලිනාශක ටික මේ ටික ගහගන්න බැරුව යන එක විතරයි. කිරිමිනාශක දිලිනාශක පෝර දැම්මත් හේදිලා යන එක විතරයි. එහෙම නැත්නම් අපි ඒකටත් උපකරණයක් හදාගෙන තියෙනවා දැන්. නැත්නම් මේකේ කිසිම මේ අස්වැන්න අඩුවක් නැහැ. ටනල් එකේ මේකේ විල අඩුවක් නැහැ. මේ ගහකින් සාමාන්‍යයෙන් ග්‍රෑම් 400ක් විතර. දැන් මේ ගහෙන් බැලුවා කරල් ග්‍රෑම් 18 15 බර කරල් ග්‍රෑම් කරල් 50ක් නම් කඩා ගන්න පුළුවන් මහත්තයා. එතකොට ග්‍රෑම් 500ක් විතර මේ ගහේ. ඒ වගේ හැම ගහකම ග්‍රෑම් 500 කඩන්න බෑ. සමහර ගස්වල තියෙනවා ග්‍රෑම් 200 150 කඩන ගසුත් මෙතන ගස් 80න් මහත්තයා කිලෝ 15 කැඩෙනවා. ඔව් දැනට මේ එලිමහන් වගාවේ නිමල්ලයි කොච්චර වගේ ආදායමක් දැනට අර සාපේක්ෂව අරන් තියෙනවා. මේ ගස් 80. මෙතන ගස් 80යි ගස් 80 අරන් තියෙනවා මේකේ 20ක් විතර වගේ මාස දෙකයි. 1,20,000ක් විතර මාස දෙකට. ඒ කියන්නේ අර හරිතාගාරී යහපැතුවට පේනවා නැත්නම් යහපැතේ තියෙන්නේ. ඊට සාපේක්ෂව එතන පැල
තියෙන 40යි. මෙතන තියෙන එක ඩබල් නැත්නම් ද්විතීයික වෙලා පැල 80ක්. එතකොට ඒකෙන් අපි 83000ක් ගත්ත මාස දෙකට පැල 40න් මෙතන පැල 80න් අපි 1,20,000ක් ගත්තා අපි මාස දෙකට. එහෙනම් ඔබ සතුටු වෙනේද වාට මිරිස් සිටවන්න වාට පොඩි උත්තේජනයක් ඇති වෙයි මේ ප්‍රොමෝට් වෙයි ගන්න ප්‍රවර්ධනය වේවාව මොටිවේට් වෙයි. ඒක හන්දා මේක කරන්න බැරි කමක් නැහැ. දැන් සමහර ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි ඕපන් වගාව නැත්නම් එලිමහන් වගාව කරන්න හරි අමාරුයි. වහිනවා ඊළඟට මේ සතුන්ගේ හානිය වැඩි ඊට පස්සේ ද්විතීයිකව අනිකුත් හානිය වැඩි නිසා මේකට කරන්න බෑ. දැන් මෙතන නිමල් මහත්මයාගේ යෝජනාවක් තිබුණා එලිමහන් වගාවට යන කොස්ට් එක නැත්නම් පිරිවැය වියදම අඩුයි. හරිද? හරිතාකාරයක් හදන්න යන වියදමට සාපේක්ෂව ගත්තාම හරි අඩුයි. මේ වටේට වට කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ කුරුල්ල වගේ එනවනම් මේ වගේ නෙට් එකක් දාගන්න පුළුවන් පොඩි වියදමක් යන්නේ. එහෙම නැත්නම් අපිට අනිකුත් සාපේක්ෂව ගත්තාම අනිත් සියල්ලම ඉතාමත්ම ලේසි පහසු. ඒ කියන්නේ ඔයා මුලින්ම හරිතාගාර සීනේට යන්නේ නැතුව මේ වගේ ඕපන් වගාව වර්ග අඩි 10ක් විතර පැල 100ක් 200ක් හිමිසරේ හදලා බලන්න. හදන්න බලන්න මම ඒකට උදව් කරන්නම්. මාත් එක්ක රැඳී සිටින්න එක්දියන්නේ YouTube නාලිකාව හරහා හැම විටම රැඳී සිටින්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් මට ගොඩක් කමෙන්ට්ස් ලැබෙනවා. ඉතාමත්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊළඟට මම සමහර හිතවතුන් හිතවෙන දේ කතා බහ කරනකොට සමහරට මට රැට කතා කරන්න සිද්ධ වෙනවා. දවල්ට කතා කරන්න සිද්ධ වෙනවා. මට සමහරට අවස්ථාවල මගේ කාර්යබහුලත්වයත් එක්ක මට සමහරට කතා කරන්න බැරි වෙනවා. ඊට පස්සේ මම සමහරට රෑ 10ට 11ට WhatsApp මැසේජ් එක දැක්කට පස්සේ මම කතා බහ කරනවා. ඉතින් එතකොට සමහර අවස්ථාවලදී ඔබගේ ප්‍රශ්නේ මට මගහැරෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ වගේම තමයි මම කතා කරනකොට ගොඩක් දුරට මේ ස්ක්‍රීමේදී පවුලේ අයගේ විස්තර පවා අහනවා. මොකද මේක සාමූහික ප්‍රයත්නයක්. මේක සමහර නිවල් මහත්මයාට මේකට වතුර ටික දාගන්න බැරි වුණොත් ගෙදර ඉන්න එතුමාගේ භාර්යාවට හරි නැත්නම් දරුවන්ට හරි නැත්නම් අපි කියමුකෝ කාන්තාවක් මේ දේ කරනවා කියලා. ඒතකොට සැමියට හරි දරුවෙකුට හරි මේ දේ කරන්නට උගන්වන්නට ඕනේ. මේක කරන්නට නැත්නම් මේක මගහැරුණොත් අදාළ ක්‍රියාදාමයේ අපිට අසාර්ථක වෙන්න පුළුවන්. දැන් දිලිර රසයක් ගහන දවසට ගහ ගන්න බැරි වුණොත් ඒක ව්‍යාප්ත වෙන්න පුළුවන්. සබාදහම අපිත් එක්ක නිරන්තරයෙන් ඉන්නා වගේම එයාලට රිවර්ස් නෑ. එයාලා මේකට ඇටැක් කරොත් ඇටැක් එක ලැබෙනවා. ඒ නිසා අපි හැම වෙලෙම කියන අවධානය පෙර සූදානම කියලා අපි හැම විටම වගාවකට හානි වෙන්න පෙර ඒ සඳහා පෙර සූදානමක් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. හොඳයි නිමල් අයියේ තා පොඩ්ඩක් අපි වෙන වැඩකට යනවා. නැතෙන්ට ගියොත් ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් ඔයාලට මම කිව්වා නිරන්තරයෙන්ම වර්ෂා කාලේ අපි තෙක් කලාපේ නම් මේ රත්නපුරේ කතා කරන අපි කිව්ව විට වැසි කාලේදී මේ පුංචි පැලයක් හිටෙව්වොත් ඊළඟට මේ වගේ විශාල ගහක් හිටෙව්වොත් එයා නිරන්තරයෙන්ම අපිට වෙන්නේ මේ පාදස්තයට හානි වෙන්න පුළුවන්. අපි ඒක ලක ගන්න පුංචි යෝජනාවක් මාවට කියන්නම්. හරිද? මේක අපි කරන්නේ මෙන්න මේ විදිහට මේ අපි ගන්නවා සාමාන්‍යයෙන් අඟල් 13ක විතර සාමාන්‍ය ගේජ් එක පොඩ්ඩක් වැඩි මෙහෙම ගේජ් 400 වගේ ගේජ් 400 වගේ පොලිතින් එකක්. හරිද? අඟල් 13 සමහරට මෙයාට ඔයාලට අලුත් අත්දැකීමක් වෙයි. මම ඉදිරි වීඩියෝ එකක් මේක ගැන වෙනම ගේන්නම්. පුංචි පැලයක් හිටියට පස්සේ වර්ෂාවෙන් ආරක්ෂා කරගෙන අපි ඉදිරි කාලෙදී පැල ලබා දීමක් කරන සමහර අවස්ථාවලදී ඉතින් වැස්ස කාලේට පැලයක් හදන්න බෑ කියන අයට මේක සමහර උත්තරයක් වේවි. අපි බලමු මේ විදිහේ කළා මේ අත්දැකීම. එතකොට දැන් මේ අඟල් 13ක අවර්ණ පොලිතින් එක කියන්නේ දෙපැත්ත පේන විනිවිද පේන පොලිතින් එක ගන්න. මේක කළු පොලිතින් ගන්නට එපා. අනිකුත් පාට පොලිතින් ගන්න එපා. හරිද? මේක අපි මෙහෙම අරගෙන මෙන්න මේ වගේ සාමාන්‍ය 750 වගේ සිදුරක් සිදු කළා. ඊට පස්සේ මෙහෙම අපි කතරකින් මේක ඒ කියන්නේ මේ පැලුමක් ලබා දීලා ඊට පස්සේ ඒ කියන්නේ මේක අපි කරන්නේ මේ අඟල් 16 බෑග් එක වහන්න උත්සාහ කරන්නේ. හරිද? මේක කියලා අපිට අනවශ්‍ය වතුර ටික බෑග් එකට පතිත වීම වලක්ම සදා පිට කරන්න තමයි මේ උත්සාහය දරන්නේ. හරිද? ඉතින් මේක නේ වහින කාඩේ දැන් පුංචි පැලයක් හිටුවත් මේක ඔයාලට කරන්න පුළුවන්. මම ඉදිරියේදී පොඩි පැලයක් හිටවලා මේ වැඩේ කරන හැටි පෙන්නන්නම්. එතකොට මේක අපි ආවරණය කරන ආකාරය අපි නිමල් මහත්මයා කරයි. මේ බලන්න. එතකොට මෙන්න මේ විදිහට දැන් මේක ඔයාලට පේනවා. ලොකු ඉතිකොලයක් ගත්තොත් මේ කරල් තියෙන වගාවක් නේ. අපිට ඒක ආවරණය කරන්න බෑ. දැන් මේක ඔයාලට මේ බලන්න. දැන් මේ විදිහට අපි අර කරල ඒ කියන්නේ ගහේ කඳ තියෙනට මේ වගේ සිදුරක් ඇති කළා. ඊට පස්සේ මේක පැලුවා. දැන් ඔයාලට මේ විදිහට මේක අපි දාන්න බෑනේ. හිතුව මෙහෙනම් දාන්න බෑ. ඒ නිසා මේක අපි ඛණ්ඩනය කළා. ඒ කියන්නේ කැපීමක් කළා. ඊට පස්සේ මේ කැපුම් තල දෙක අපි මෙන්න මේ විදිහට එකතු කිරීම කරනවා. මේ බලන්නකො. ඔව්. නිමල් මේක මොනවද කියන්න තියෙනවද? ඔව් දැන් අපේ මෙහෙම මේ දැම්මයන් පස්සේ මහත්මයා අපිට මේ පායන කාලේට පෝර ටික දැම්මම අහක යන්නේ නැහැ. වැහි කාලේට පෝර ටික දැම්මොත් අහක යනවා. දැන් මේ විදිහට අපිට මේක දාගත්තාම මේ පොලිතින් එක දාගත්තාන් පස්සේ මේ අපිට වැහි කාලේට උනත් පෝර ටික දැම්මම අහක යන්නේ. ඒ පෝර ටික හොඳට රඳා පවතින. දැන් මේ වැඩිපුර වතුර ටික ගහදි ගේන පොඩි වතුර ප්‍රමාණයක් විතරයි යන්නේ. හැබැයි මෙහෙම කළාම වැහි කාලෙත් වතුර දාන්න වෙනවා. අන්න එතන කට්ටිය කම්මැලි වෙයි වතුර ටික දාන්න.
මේකේ වැඩි වැහි වතුරකින් තමයි මේ පොට් එකේ මේ EC එක වැඩි වෙලා තෙතමනේ වැඩි කියලා එකෙන් මේ මුල් පද්ධතිය තැම්බෙන්නේ. මෙහෙම උනායින් පස්සේ කිසිම ලෙඩක් නැතුව පෝර ටික 1000ක යන්නේ නැතුව අපිට ගහ දෙයනේ කියලා අවුරුදු එකමාරක් විතර නඩත්තු කරන්න පුළුවන් මහත්මයා. ඔව් අනික ඒතර දැන් නිමල් මහත්මයාගේ යෝජනාව ඒතර අපේ අදහස ඒ වගේම එතුමාගේ ක්‍රියාකාරීත්වය තුලින් තමයි දැන් මේ ගහට අපි එහෙම කරලා තියෙන්නේ. දැන් දැනට ඉතින් අධික වර්ෂාව දැන් ඔයා දන්නවා සමහර කාලෙක දින රෑ වෙනකන් වහිනවා. කියන්නේ උදේ කාලෙත් වහිනවා රාත්‍රියේත් වහිනවා. ඒක වහිනකොට ගොඩක් ඔය එලිමහන් වගාවේදී වෙන්නේ මේ බඳුනේ නැත්නම් මේ බඳුනේ මේ වතුර හිටිනවා. වතුර හිටපුවාම අපි දාන පෝෂක එතුමා කෝ වගේ මේ පෝෂක මේ කාදනය වෙලා හේදිලා මේ සිදුරු වලින් අහකට යනවා. හරිද? ඒක වළක්ව ගන්න පුළුවන් මේ විදිහට. ඒක දැන් මෙතන දැන් මේක බලන්න දැන් මෙතෙන්ට වර්ෂා දැන් තාපොටකින් වහිද්දන්න දැන් මේ අඳුර එනවා. එතකොට දැන් මේකේ මේ වැටෙන වතුර ඩිංග විතරයි මේකට යන්නේ. ඊළඟට මේකේ පිටපතිත වෙන. කියන්නේ මේ බඳුරට පතිරෙන වතුර ජල බිඳු ඔක්කොම අහකට යන්නේ. මේ ඒක තමයි කළේ. ඒක හන්දා අපි තමයි කිව්වේ අඟල් 16 ඒක තමයි මම කිව්වේ. අඟල් 13 සමචතුරස්‍රාකාර මේකක් ගන්න පුළුවන්. ඊළඟට මේක අපිට මේ භාවිතා කිරීමේදී හරිද? මෙහෙම අපිට උස්සලා මේ පෝර දැමීමේ කටයුතු, වතුර දැමීමේ කටයුතු සියල්ල කරන්න පුළුවන්. හැබැයි මේ විදිහට තුමා කිව්වා වගේ එක ප්‍රශ්නයක් තියෙන්නේ වහින කාලයටත් අපිට මෙහෙම මේක ආරක්ෂා කරගන්න දඟලනවා වගේම සමහරට වතුර සපයීම සිද්ධ වෙන්න පුළුවන්. හොඳින් ආලෝකය ලැබෙන හිරුවිලි තිබිජල්සුත් එහෙම නැත්නම් මේක අපිට ඉවත් කියලා කරන්නත් පුළුවන්. මේක දිගටම ආයෝජනයක් කරලා අපිට මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් හුදා පැලයක් හිටවනවාට මේක හොඳ අත්දැකීමක් වීවි. මම ඒක පුංචි පැලයක් හිටවන වීඩියෝ එකක් ඉදිරියේදී ගෙන එන්නම්. ඔයාලට අත්දැකීමක් එක්ක ඒ කියන්නේ මේ වහින කාලෙකදී පැලයක් අපි හිටවල කොහොමද මේක නරත්තු කරගෙන යන්නේ මේ බෑග් එක තෙතමනය වැඩි වෙනීම වළක්වා ගැනීම වෙනුවෙන් කියලා. හරි ඒකත් මේ පුංචි අදහස මම මෙතන වරි ඉදිරිපත් කළේ මේ එලිමහන් වගාවේදී එන යම් යම් ප්‍රශ්න වලට අපි උත්තර හොයාගෙන තියෙන්නේ කොහොමද කියලා. හරි ඉදිරියේදී වාට මම බලාපොරොත්තු වෙනවා ජීවනුහරණය කිරීම හොඳින් සිද්ධ කරලා ඒ කියන්නේ පාදස්ත කුණු වීම සහ දිලීර හිටු මැරීම වගේ දේවල් වළක්වා ගැනීමට අපිට කොහොමද පස්මාද සකස් කරගන්නේ. ඊළඟට ස්ට්‍රෙස් නිල් ඒ කියන්නේ පැලෑටි පෝෂකය නැත්නම් ප්‍රථමාධාර පෝෂකය කොහොමද භාවිතා කරන්නේ මේ වගාවට. ඒ කියන්නේ මේ පැලේ ශක්තිමත්ව හදාගන්න. දැන් මේ විදිහට පැලයක් හදාගන්න කොහොමද අපි ඒ පළ මේ කියන්නේ කඳ ශක්තිමත් කරගන්නේ. පැලේ ශක්තිමත් කරගෙන යා ආතතිය වෘත් දීමට හැකියාව ලබා ගන්න කොහොමද. ඊළඟට අපිට කරන්න පුළුවන් මේකට මාසයක් විතර යනකම් කෘමිනාශක නැත්නම් පලිබෝධනාශක මොනවද පාවිච්චි කරන්න පුළුවන් ඒ සඳහා සුදුසු මොනවද ඊළඟට අපිට කරන්න පුළුවන් මේ සඳහා මාසයක් ගියාට පස්සේ නයිට්‍රජන් පොහොර ෆොස්ෆරස් පොහොර අපි කොහොමද මේකට ලබා දෙන්නේ ඊළඟට විශේෂයෙන් පොටෑසියම් පොහොර මේ වගේ පළදාව නිලන වගාවකට අපි අමතර පෝෂක මොනවද ලබා දෙන්නේ පොටෑසියම් පොහොර කොහොමද ලබා දෙන්නේ කියලා ඒ පිළිබඳව වීඩියෝ මාලාවකින් ඉදිරියට හැම බලාපොරොත්තු වෙමින් එහෙනම් මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඉතින් ඔයාට හොඳ රසබර වින්දනයක් ලැබෙවි නේද නිමල්ලයි මේ සතුටින් එතුමා දැන් සාමාන්‍ය අලුත් අවුරුදු කාලේ ලොකු මුදලක ආදායමක් පෑගත්ත තමන්ගේ ශ්‍රමයත් දහඩියත් එක්ක සහ ඒ අත්දැකීමත් එක්ක ඒ වගේ මමත් නිරන්තරයෙන් මගේ නාලිකාව හරහා මගේ පේසක හිතවතුන්ට ඒ වගේම ප්‍රදේශවාසී අපේ හිතවත් ගොවි මහතුන්ට ව්‍යවසායකයන්ට හැම විට උදව් කරනවා. ඒ වගේ මේ ශක්තිය ලබා දෙනවා. ඉතින් ඉදිරියේදී වාට අවශ්‍ය මේ වගේ ඉතා උසස් කරල් හැදෙන ප්‍රභේදයක තවත් ප්‍රභේදයක පැලමට ලබා දීමේ හැකියාව තියෙනවා. මම ඒකත් දැනට සකස් කරමින් ඉන්නේ. ඒ ක්‍රමවේදය සකස් කරමින් ඉන්නේ. ඒ වගේම ඉරත් ඩාර්වින් ප්‍රභේදයේ 9 මිනිස් පැලවාට අවශ්‍ය නම් මම මේ ඕපන් මගාව ඉදලත් කියන්නේ 077යි 451යි 3775 දුරකථන අංකයට මට කතා කරන්න. හැබැයි මේක කෙලින්ම අපි ඉක්මනට කරලා ලබා දීමේ හැකියාව නැහැ. කාලයක් ඉවසලා මේ පැලේ ලස්සනට හදාගත්තට පස්සේ වාට මේ පැලය ලබා දීම ඉදිරියේදී කරන්න පුළුවන් බවත් මතක් කරමින් එහෙනම් මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. වාට සුවබර අනාගතයක් සහ 9 මිනිස් වගාකරුවන්ගේ සීල කටයුතු සාර්ථක වේවා ප්‍රාර්ථනා කරමින් ලක්වාසී සැමටම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරමින් ඉතින් මේ බක් මාසයේ කරන ලද මේ වීඩියෝ එකෙන් සමුගෙන යන්නම්. නැවත හමුවෙන්න බලාපොරොත්තු වෙමි. ස්තුතියි.